බුලත් වැල් පහකින් රුපියල් 1000ක් හොයන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ බුලත් වැල් පහක් හදා ගන්න ඕනේ. ඔයා හිතන්න සාමාන්‍යයෙන් බුලත් කොළ රුපියල් 10ට 5ට 8ට විකින අවස්ථා තියෙනවා. අපි සාමාන්‍ය 5 ගානේ ගමු. මේ වගේ බුලත් වැල් පහකින් අපිට බුලත් කොළ 200ක් කැඩුවා කියන්නේ දවස් වලට රුපියල් 1000ක් හොයා ගන්න පුළුවන්. එතකොට මේ වගේ බුලත් වැල් 5 ගානේ පාත්ති 5ක් 10ක් දාගත්තාම දවස් ගානේ බුලත් කැඩෙනවා නම් ඒක දවස් රුපියල් 1000ක් එනවා. මේ වගේ පාත්තියකින් බුලත් කොළ 200ක් කාලා කලියට දුන්නා කියන්නේ රුපියල් 1000ක් දවසට එනවා. ඒතර ඔයාලට තියෙන්නේ මේ වගේ බුලත් පාත්ති 5ක් 10ක් තව දාගන්න. ඒතකොට මේකෙන් අද රුපියල් කොළ 200ක් කැඩුවා රුපියල් 1000ක් එනවා. ඊළඟ පාත්තියෙන් ඊළඟ දවසේ කොළ 200ක් කඩපුවාම තව රුපියල් 1000ක් එනවා. එහෙම දවසකට කඩපුවාම හදියට රුපියල් 7000ක් විතර හොයා ගන්න පුළුවන්. අඩු 5000ක් දැම්මොත් එහෙම මාසේ රුපියල් 20000ක් 30000ක් හොයා ගන්න පුළුවන් අමතර ගාණක්. පාත්තියෙන් ගෙදරට නිකන් ඉන්න එපා. මේ වගේ බුලත් කොටුවක් දාගන්න පාත්තියක් දාගන්න. ඔයාලා මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු බුලත් පාත්තියක් දාන්න කොහොම එන ප්‍රශ්න මොනවද, ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා කතා කරන්න. කමෙන්ට් කරන් යන්න. අනිවාර්යෙන්ම මම ඔයාලට උත්තර දෙනවා. ජෝ ප්‍රොඩක්ෂන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.